මට මේ ඔයාලට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ අන්තිම මාසේ දැන් මාර්තු මාසේ විභාගය තියෙනවා නම් දැන් පෙබරවාරි මේ අන්තිම මාසේ යන්නේ. ඕනම විභාගයකදී අන්තිම මාසෙදී වැඩ කරන්න ඕන විදිහ වෙනස් කළ යුතුයි. සාමාන්‍යයෙන් මුල ඉඳලා වැඩ කරන් ආපු විදිහට වඩා ඒ වගේමත් නෙමෙයි ඊටත් වඩා වැදගත් වෙන්නේ අන්තිම මාසේ විභාගයකදී වැඩ කරන්න ඕන විදිහ. ඉතින් ඒක A levels ලට වැඩ කරන්න ඕනේ වෙන විදිහක්, O level කරන අය වැඩ කරන්න ඕනේ වෙන විදිහක්. පළවෙනියටම මේ පාර O level ලියන ළමයි දැනගන්න ඕනේ පළවෙනිම දේ. ගොඩාක් අය පාඩම් කරනවා කියලා පාඩම් කරන සිස්ටම් එක වැරදි. මොනවද පාඩම් කරනවා කියලා කරන්නේ? දැන් සිංහල විෂයට අනුව මම කිව්වොත් එහෙම පුතේ පළවෙනිම දේ. අපි විෂයක් තෝරගමුකෝ. දැන් O level සිංහල කියන විෂය. හරිද? දැන් සිංහල විෂයට ඔයගොල්ලන්ට 10 වසරටයි 11 වසරටයි අච්චු පොත් 3ක් තියෙනවානේ. ඒ අච්චු පොත් 3 තමයි එක සාහිත්‍ය පොත. එතකොට ඒක 10 11ට දෙකටම එක පොතක් තියෙන්නේ. භාෂාව පොත 10 වසරටයි භාෂාව පොත 11 වසරටයි. ඉස්සෙල්ලාම මම මේ සිංහල වලට අනුව කියන එක ඔයාලගේ අනිත් විෂයන් වලටත් ඔයගොල්ලෝ මෙහෙම හිතා ගන්න අදාළ විදිහට. අපි දැනගන්න ඕනේ මේ පොත් තුනෙන් විභාගේ ප්‍රශ්න හැදෙන විදිහ පළවෙනිම එක. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම සාහිත්‍ය පොතේ තියෙනවා නම් සතර කන්මන්ත්‍රණී කියලා පාඩමක් විභාගයට අහන්නේ නැහැනේ සතර කන්මන්ත්‍රණී ලියා දක්වන්න කියලා. ඒතර අපි ගොඩාක් කරන්නේ ගුත්තිල කාව්‍ය ගත්තොත් ගුත්තිල කාව්‍යෙම කටපාඩම් කරනවා. විභාගයට සමහරලාට ඕනේ වෙන්නේ නැති වෙන්න පුළුවන් එච්චර. ජාතක කතාවක් ගත්තොත් උම්මංග ජාතකයේම කටපාඩම් කර ගන්නවා. විභාගයට ඕනේ නැති වෙන්න පුළුවන්. ඕගොල්ලෝ විභාගයකට ලෑස්ති වෙද්දී මුලින්ම දැනගන්න ඕන දේ තමයි දැන් O level කියන්නේ අච්චු පොත් බේස් කරන් යන එකක්නේ. අච්චු පොත් වලින් විභාගයට ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියන එක. දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයකට සාමාන්‍ය පෙළ සිංහලවල සතර කන්මන්ත්‍රණීය කියන පාඩමින් ප්‍රශ්න හැදෙන්න පුළුවන් අවස්ථා මොනවද? විචාරයක් අහන්න පුළුවන්. ඒතකොට ඒ විචාරේ ලකුණු 15ක විචාරයක් වෙන්න පුළුවන්, 12ක විචාරයක් වෙන්න පුළුවන්. ඊගාවට කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතකොට ඒ කෙටි ප්‍රශ්න මොන වගේ ඒවද? හරිද? මේක කිව්වේ කවුද කාටද කිව්වේ වාගේව අහන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රශ්න ආකෘති ටික අඳුර ගන්න ඕනේ මුලින්ම. මේක ගණන් වලත් එහෙමයි, විද්‍යාවෙත් එහෙමයි, ඉතිහාසෙත් එහෙමයි. ඒතකොට ප්‍රශ්න ආකෘති ටික අඳුර ගන්න ඕනේ. අපි පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්න ආකෘති වලට ඊට පස්සේ ළමයි පාඩම් කරද්දී අග කාලේ කරන වරද තමයි. දැන් ඕගොල්ලොන්ට මම අදටත් කියන්නේ උසස් පෙළට වඩා සාමාන්‍ය පෙළේ ඔළුව බෙදන්න ඕන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ උසස් සාමාන්‍ය පෙළ සිංහල මෙච්චරයි නම් උසස් පෙළ සිංහල ඊට වඩා වැඩි. ඔළුව බෙදන්න ඕන ප්‍රමාණය සාමාන්‍ය පෙළෙත් තමයි වැඩි. මොකද හේතුව සාමාන්‍ය පෙළ කියන්නේ විෂයන් 9ක් එක්ක අවුරුදු 16ක ළමයෙක් හැප්පෙන එක. උසස් පෙළ සිංහල කියන්නේ ධාරිතාවයේ වැඩි වුණත් විෂයන් 3ක් එක්ක අවුරුදු 19ක ළමයෙක් හැප්පෙන එක. ඒතර අවුරුදු 16ක ළමයෙක් සාමාන්‍ය පෙළ විභාගයේ ලියද්දී එයාට කොහොමද මේ දවස් 7 පාඩම් කරන අන්තිම මාසේ දවස් 7 විෂයන් 9කට බෙදා ගන්න. අනික විෂයන් ගොඩක් ඒවා එකකට එකක් වෙනස්. ගණන් වලට වඩා සිංහල වෙනස්, සිංහල වලට වඩා ඉංග්‍රීසි වෙනස්, ඉංග්‍රීසි වලට වඩා ඉතිහාසය වෙනස්, ඉතිහාසයට වඩා විද්‍යාව වෙනස්. එතකොට විද්‍යාවට වඩා සංගීතය හරි සෞන්දර්යය නැටුම් හරි මොකක් හරි එක වෙනස්. ඊට වඩා කොමර්ස් වෙනස්. එතකොට එකකට එකක් වෙනස්. එතකොට මේ වෙනස් විෂයන් 9ක කොහොමද මේ අන්තිම මාසේ ප්ලෑන් කරගන්නේ? අපි try කරන්න ඕනේ ඒ එකකට නෙවෙයිනේ 9කට. ඒ 9කට ප්ලෑන් කරගද්දී මම මේ කියන්න යන්නේ කොහොමද මේක කරගන්නේ කියලා. පළවෙනියටම ඔගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි තමන්ගේ ජීවිතේ සැලසුම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන් තමන්ට විතරමයි කියන එක. දැන් අපි බලමු කොහොමද අපි මාස මේ අන්තිම මාසේ මේ වැඩේ කරගන්නේ කියලා. දැන් හිතන්න විෂයන් 9ක්. දැන් මම ලියනවා සඳුදා, අඟහරුවාදා, දවස් 7, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඔය තමයි දවස් 7. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි අපිට වැඩිපුර පාඩම් කරන්න හිතෙන්නේ වැඩිපුර පුළුවන් විෂය. ඒක වැරදි. අපි වැඩිපුර පාඩම් කරන්න ඕනේ බැරි විෂය. දැන් ඔයාලා හදා ගන්න ඕනේ මේ අන්තිම මාසේ වැඩ කරද්දී තමන්ට ලේසිම විෂයන් 6කුත්, ලේසිම හෝ ටිකක් ලේසි 6කුත්, අමාරුම විෂයන් 3කුත්. ඒ කියන්නේ තමන්ට අමාරු විෂයන් 3 මොකක්ද කියලා අඳුර ගන්න ඕනේ. පැහැදිලිද? දැන් අපි හිතමුකෝ ළමයෙකුට අමාරුයි කියලා ඉංග්‍රීසි. සමහර අයට ඉංග්‍රීසි ලේසි වෙන්නත් පුළුවන්. අපි හිතමුකෝ ඉංග්‍රීසි අමාරුයි කියලා. අපි හිතමුකෝ ළමයෙකුට අමාරුයි ගණන් කියලා. සමහර අයට ලේසි වෙන්නත් පුළුවන්. අපි හිතමුකෝ ගණන් අමාරුයි. ඔන්න අපිට අමාරුම විෂයන් වලින් එකක් ගන්න. ඊගාවට අපි හිතමුකෝ අපිට අමාරුම විෂයන් වලින් එකක් විද්‍යාව කියලා. හරිද? ඔන්න අපිට අමාරුම විෂයන් 3 අනිත් එක සිංහල කියලා හිතමු. ඔන්න මට අමාරුම විෂයන් 3. ඊගාවට එතන සිට අනෙක් විෂයන් අපිට ලේසි විෂයන් සහ ටිකක් ලේසි විෂයන් අනිත් 6 කියලා හිතන්න. හොඳට මතක තියාගන්න හිතේ මොරාල් එකක් තියෙන්න ඕනේ පාඩම් කරන්න. හිතේ මොරාල් එකක් තියෙන්න ඕනේ විභාග පාස් වෙන්න. මොරාල් එකක් තිබ්බ පළියට අපි කරන වැඩේ ඇතුලේ අපිට සැලසුමක් නැත්තම් අපිට මේ වැඩේ සාර්ථක කරගන්න බැහැ. සැලසුමයි මොරාල් එකයි දෙකම ප්‍රබලයි. මොරාල් එක නැත්තුව සැලසුම තිබ්බත් අවුල්, සැලසුම නැතුව මොරාල් එක තිබ්බත් අවුල්. හැබැයි මොරාල් එකක් තියෙනවා නම් කරන වැඩේ ඇතුලේ සැලසුමකුත් තියෙනවා නම් මං කොහොමද මේ ගේම් එක ගොඩ දාන්නේ කියලා. එහෙම මිනිස්සු ජීවිතේ දිනනවා.
දැන් අපි බලමු කොහොමද මේ දවස් 7 ප්ලෑන් කරගන්නේ කියලා. මේ දවස් 7න් ඔයාලට පන්තිත් නැති, ඉස්කෝලේ යන්නත් වැඩි ඕනේ නැති 100%ක්ම නිදහස ගන්න පුළුවන් එක දවසක් අයින් කරගන්න. අපි හිතමුකෝ උදාහරණයක් බ්‍රහස්පතින්දා කියලා. බ්‍රහස්පතින්දා මුකුත් නැහැ. එදාට අනිවාර්යෙන් ඕගොල්ලෝ කිසිම වැඩක් නොකර නිදහසේ සිටිය යුතුමයි. කොච්චර බිසි වුණත් එදාට වැඩක් කරන්න එපා. එදාට ඕන්නම් පාන්දර නැගිටින්නත් ඕනේ නැහැ. දවල් වෙනකන් නිදා ගන්න. එදාට ටීවී බලන්න. එදාට ෆිල්ම්ස් බලන්න. එදාට යාළුවොත් එක්ක කතා කරන්න. එළියට යනවා නම් යන්න. ඒ ඕන එකක්. ඒ හැර අනිත් දවස් 6ම දවසේ පැය 24න් අඩුම ගානේ පැය 18ක්වත් වැඩ ගන්න ඕනේ. පැහැදිලිද? දවසේ පැය 24න් අඩුම පැය 18ක්වත් වැඩ ගන්න ඕනේ. ඕගොල්ලෝ කියයි ඉතින් බ්‍රහස්පතින්දා දවස අපරාධනේ කියලා. නෑ. බ්‍රහස්පතින්දා දවස නිදහසේ ඉන්න එක මත තමයි මේ දවස් 6ේම වැඩ කරන්න අවශ්‍ය එනර්ජි එක හැදෙන්නේ. එතකොට මම මේ උදාහරණයකට ගත්තේ බ්‍රහස්පතින්දා ඕගොල්ලොන්ට වැඩක් නැති දවසක් ගන්න. අපි මේ දවස් ටිකෙන් අපිට අමාරු විෂයන් වලට අපිට මේ දවස් ටිකෙන් දවස් 6ක් ඉතුරුයිනේ. ඒ 6න් අපිට අමාරු විෂයන් වලට එක දවස් දෙනවා. දැන් අපි හිතමුකෝ ගණන් පන්ති තියෙන්නේ සඳුදා. අපිට අමාරු විෂයක් ගණිතය. එතකොට ගණිතය කියන එකට ඒ දවස් දෙනවා. ඊළඟට විද්‍යාව පන්ති තියෙන්නේ සිකුරාදා. අපිට අමාරුම විෂයක් විද්‍යාව සම්පූර්ණ දවසම විද්‍යාවට දෙනවා. ඉරිදා තමයි අපි හිතමුකෝ සිංහල පන්ති තියෙන්නේ. අපිට අමාරුම විෂය සිංහල. ඒ නිසා සිංහල වලට ඒ දවස් දෙනවා කියලා හිතන්න. උදාහරණ. දැන් අපිට දවස් 3ක් ඉතුරුයි. තව. ඒ තුනෙන් විෂයන් වලට අපි දෙක දා ගන්නවා. ඒ අමාරු දවස් 3. අපි ලේසි විෂයන් එක දවසකට විෂයන් දෙකක් දාගන්න. අපි හිතමු අපිට උදාහරණයකට සංගීතයි මොනවා හරි තව එකක්. ඉතිහාසයයි ලේසි. ඔන්න ටිකක් ගැළපෙන විෂයන් දෙකක් දාගන්න. එතකොට අපි එදාට විෂයන් දෙකක් පාඩම් කරනවා. මොකද මේ දෙකම ලේසි නිසා අපි. ඊගාවට අපිට අපි හිතමුකෝ තව එකක්. අපිට ආගමයි කොමසුයි ලේසි. ඒ වගේ අපිට ලේසි විෂයන් දෙකක් මොනවා හරි XY කියලා හිතමු. ලේසි. ඒ දෙක දාගන්න. දැන් ඔන්න අපි මේ මාසේ පාඩම් කරන්න ඕන කාලසටහන හදාගෙන ඉවරයි. ඒ කියන්නේ අපි අමාරු විෂයන් වලට දවස ගානේ දුන්නා. ලේසි සහ ටිකක් ලේසි කියන විෂයන් වලට එක දවසකට විෂයන් දෙක ගානේ දුන්නා. දැන් ඔන්න අපි සැලැස්ම හදලා ඉවරයි. මේ සැලැස්ම ඇතුලේ තමයි අපි යන්නේ. එතකොට අපි සතියට එක දවසක් නිවාඩු ගන්නවා. සති 4යිනේ මෙහෙම වැඩ කරන්න තියෙන්නේ. මතක තියාගන්න ගේම් එකක් ගහද්දි ගේම් එකේ අන්තිම නිමේෂේ හරියට ප්ලේ කරොත් විතරයි මේ ගේම් එක දිනන්න පුළුවන්. හීනයක් මුල ඉඳලා දැකලා ඒකට වැඩ කරලා අන්තිම මොහොතේ වැඩේ අතාරින්න එපා. අන්තිම මොහොත තමයි ඊටම වැදගත්. අපි සඳුදාට පාඩම් කරන්නේ ගණන් නම්. අපි එදාට පාඩම් කරන්න ඕනේ ගණන් විතරමයි. දැන් හිතන්න ඔයාලට පාඩම් කරද්දී තියෙන ප්‍රශ්නයක් තමයි මුලින්ම සිංහල පොත පෙරලා ගන්නවා. ටිකක් කියවනවා, කවියක් දෙකක් කියවනවා. මට සිංහල පුළුවන් කියලා පොත වහලා වෙන පොතක් ගන්නවා. ඉතිහාසය ගන්නවා. පොඩ්ඩක් කියවනවා, මේව කරනවා, මට මේක පුළුවන් කියලා තව එකක් ගන්නවා. ගානක් දෙකක් හදනවා. ඒතර එදා දවසම ඉවරයි මුකුත් කරලා නැහැ. මේ ක්‍රමෙන් ඒක නැති වෙනවා. දැන් අපි ඔන්න සැලැස්ම හදාගෙන ඉවරයි. අපිට අමාරු විෂයන් මොනවද කියලා හොයාගෙන ඉවරයි. අපි එදාට හිතන්නේ විභාගෙට එන්නේ ගණන් විතරයි කියලා. ගණන් අමාරු නම් අපි එදාට හිතන්නේ විභාගෙට සංගීතය ඉතිහාසයයි විතරයි කියලා. අනිත් විෂයන් ගැන අපි හිතන්නේවත් නැහැ. නිවාඩු දවසට පාඩම් කරන්න තියෙනවා කියලා හිතන්නේවත් නැහැ. එදාට ඉන්න ඕනේ ඕලියෝල් දැන් මම ඒ 9ක් අරගෙන ඉවරයි වාගේ. එතකොට මෙහෙම ගියොත් ඕගොල්ලොන්ට මේ මාසේ ගොඩ දා ගන්න පුළුවන්. පාඩම් කරද්දි කොහොමද පාඩම් කරන්නේ? සමහර අයට රැයට පාඩම් කරන්න ලේසි. සමහර අයට උදේ පාන්දර පාඩම් කරන්න ලේසි. අම්මලා ගොඩාක් වෙලාවට බල කරනවා ළමයින්ට උදේ පාන්දර නැගිටලා පාඩම් කරන්න කියලා. ඒක ඇත්තටම අම්මලා නොකළ යුතු දෙයක් කියලායි මම හිතන්නේ. ඒකට හේතුව ළමයා තමයි දන්නේ යාට පාඩම් හිටින්නේ රැයටද දවල්ටද උදේටද. සාමාන්‍ය පුද්ගලික ජීවිතේ මම පාඩම් කරේ රැයට. සාමාන්‍යයෙන් A level ලියද්දි මම රැය 7ට පටන් ගත්තාම පාන්දර 4 විතර වෙනකම් වැඩ කරලා තියෙනවා. පාඩම් කරලා තියෙනවා. ඒ කියන්නේ මට පාඩම් කරන්න පුළුවන් රැයට. උදේ පාඩම් කරන එක මම දවස් දෙකක් try කරලා බැලුවා. නමුත් ඒක වුණේ නැහැ. ඒකට හේතුව උදේ 4ට නැගිටලා පාඩම් කරනවා කියලා ඉඳගත්තාම මේ පැත්ත බලලා මේ පැත්ත බලද්දි එළිය වැටිලා. ඒකට මට හිතුණා රැයට පාඩම් කරන එක හොඳයි කියලා. මම එතකොට පාන්දර 4ට නිදාගෙන සමහරලාට ඉස්කෝලේ යනවා නම් පැය දෙකමාරක් නිදාගෙන ඉස්කෝලේ ගිහිල්ලා ආයි ගෙදර ඇවිල්ලා ආයි හවස 3ට විතර නිදාගෙන 7 වෙට ඇහැරලා තමයි පාඩම් කරේ. ඒ මම හදාගත්ත එක. හැබැයි ඒක ළමයා තමයි දන්නේ. ළමයාට බාධා කරන්න හොඳ නැහැ. පාඩම් කරන වෙලාව සම්බන්ධව එයාට පහසු වෙලාවක එයා පාඩම් කරයි. ඊගවට හොඳට මතක තියාගන්න. මනුස්ස මොලේට පැය ගාණක් පාඩම් කරා කියලා ඒක ඔලුවට යන්නෙත් නැහැ. දැන් ඕගොල්ලෝ O level ළමයි නිසා අපි හිතමුකෝ ඕගොල්ලෝ රෑ 7 ඉඳලා 7යි PM. පාන්දර 4 වෙනකම් පාඩම් කරද්දී 7 ඉඳලා 4 වෙනකම්ම පුටුවේ ඉඳගෙන පාඩම් කරොත් ඒකක්වත් ඔලුවට යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පැය එකමාරෙන් එකමාරට
ඊළඟට ඉන්ටර්වල් එකක් ගන්න. 7 ඉඳලා පාඩම් කරන ඔයාලා ඉන්ටර්වල් එකක් ගන්න. අනිවාර්යෙන් පැය එකමාරෙන් එකමාරට ඉන්ටර්වල් එකක් ගන්න. 7 ඉඳලා 8:00 වෙනකම් පාඩම් කරනවා. පොඩි පොතක් තියාගන්න මේ පාඩම් කරන එක ලියන්න. Taman තුලම සොවංග විනයක් හදාගන්න. පොඩි පොතක් තියාගන්නවා දිනේ දැම්මා පාඩම් කරන. දැන් උදාහරණයක් හිතන්න මේක තමයි පොතේ පිටුව. මේක තමයි පොතේ පිටුව. උඩින්ම ඔයගොල්ලෝ දිනේ දානවා. 2025යි 2යි 10යි කියලා හිතන්න. ඒකට පාඩම් කරන විෂය ලිව්වා. අද පාඩම් කරන්නේ විද්‍යාව. 7යි PM 8. ඊළඟට විනාඩි 15ක ඉන්ටර්වල් එකක් ගන්න. ආයි 8:45 9:45 10යි කාල. ආයි විනාඩි 15ක ඉන්ටර්වල් එකක් ගන්න. 10 මාර 12. 12යි කාල. ඔහොම උදේ පාන්දර පාඩම් කරත්, දවල් පාඩම් කරත්, රෑ පාඩම් කරත්. මෙහෙම පැය භාගයෙන් විනාඩි 15ක ඉන්ටර්වල් එකක් ගන්න. අම්මලාටත් කියන්න ඕනේ අම්මලා ළමයි පාඩම් කරනවා කියලා හිතලා අර බිස්කට් පැකට්, මයිලෝ අනම්මනම් ගොඩාක් ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ පාඩම් කරනවා කියලා කියන්නේ ඇත්තටම සැප විඳින්මින් කළ යුතු දෙයක්ුත් නෙමෙයි. කකා බිබී කළ හැකි දෙයක් නෙවෙයි. අනවශ්‍ය ආදරේ වැඩි වුණාමත් ළමයාට පාඩම් කරන මානසිකත්වය නැති වෙනවා. එයාට අවශ්‍යයි නම් කණ්ඩ බොණ්ඩ දෙයක් ගෙනල්ලා දෙන එක වෙනම දෙයක්. සහ විශේෂයෙන් ළමයි අසරණ වෙන දෙයක් තමයි ළමයා පාඩම් කරනවා කියලා අම්මා හැරිලා ඉන්නවා. ළමයාට ගොඩක් වෙලාවට පාඩම් කරන්න බෑ. ඔළුවේ ප්‍රශ්නයක් වෙනවනේ. අම්මා පව් අම්මා හැරලා ඉන්නවා කියලා. එයාට එයාගේ නිදහස දෙන්න පාඩම් කරන්න. සහ අනිත් එක තමයි ළමයෙක් පාඩම් කරද්දී ළමයි විශේෂයෙන්ම හිතන්න ඕනේ. ඒ කියන්නේ ඔයා විශේෂයෙන්ම හිතන්න ඕනේ මේ විනාඩි 15 ඉන්ටර්වල් එක අතරේ ෆෝන් එක ඔබන්න එපා. යාළුවොත් එක්ක chat කරන්න එපා. ඒකට හේතුව තමයි හිතන්නකො ඔන්න අපි පාඩම් කරනවා කියලා ලෑස්ති වුණා 7 ඉඳලා 8:30 වෙනකන්. ඒතර 8:45 වෙනකන් ගන්න ඉන්ටර්වල් එකේ chat කරද්දී යාළුවෙක් ඔන්න මැසේජ් එකක් දානවා. අනේ මට වාට කියන්න දෙයක් තියෙනවා. මං වාට හෙට කියන්නම් ඒක කියලා. එතකොට අපිට කවදාවත් එදා රෑම වැඩක් කරගන්න බෑනේ. අර කොළුවේ තියෙනවනේ මොනවද දන්නේ අරයා කිව්වේ කියලා. එදාට ෆෝන් අල්ලන්න එපා. ඒ කියන්නේ එදාට ලෝකෙන් මිදිලා ඔයාලා තනි වෙලා මානසිකව තමයි පාඩම් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න තමන්ගේ හීනෙකට යද්දී ඒ හීනේ දිගපළලා දාන්නේ තමන්. එතකොට තව අයගෙන් අහලා වැඩක් නැහැ. තව කෙනෙක් කිව්වොත් එහෙම මම නම් පාඩම් කරන්නේ උදේ ඔයා පාඩම් කරන්නේ රැයටද ඇයි උදේට නෙමෙයිද පාඩම් හිටින්නේ කියලා ඔයා තමයි දන්නේ පාඩම් කරන වෙලාව. එතකොට හැම මොහොතකම හීනයක් දිනන්න නම් ඒ හීනෙට තමන් අවංක වෙන්න ඕන. තමන් අවංක නැතුව කවදාවත් හීනෙකට යන්න බෑ. පළවෙනිම දේ හීනෙට තමන් අවංක විය යුතුමයි ඕගොල්ලොන්ට මේ හීනේ දිනන්න නම්. ඊට පස්සේ මම ඔයාලට මුලින්ම කිව්වා ප්‍රශ්න ආකෘති ගැන හිතන්න. දැන් උදාහරණයක් හිතන්න සිංහල ගත්තොත් එහෙම සිංහල වල ඕගොල්ලන්ට බුත්තිල කාව්‍ය ලියන්න බැහැ විචාරයක්. ඒතර විචාරයක් ලියන්න බැරි වුණයින් පස්සේ ඔයා මුලින්ම කළ යුත්තේ බුත්තිල කාව්‍ය විචාරය ලියන්න ලෑස්ති වෙන එක. එතකොට විචාරය ලියන්න කවි පාඩම් වෙන්න ඕනේ, විචාරය ආකෘතිය දැනගන්න ඕනේ, වේගය හදා ගන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ සිංහල පාඩම් කරන දවසේ දැන් හිතන්නකෝ එක දවසක විෂයන් දෙකක් පාඩම් කරනවා කියලා. එතකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ පැය 6යි නම් ඒක 3 බෙදා ගන්න. පාඩම් කරන දවසේදී මේ පැය 3 බැලන්ස් කරගන්න. මම පළවෙනි පැයේ කවි පාඩම් කරනවා, දෙවෙනි පැයේ විචාරය ලියනවා, තුන්වෙනි පැයේ මොකද්ද කරන්නේ කියන එක. අනිත් එක තමයි පාඩම් කරද්දී එක තැනක් බැරි නම් ඒ තැන පන්නලා ඉස්සරහට යන්න එපා. ඒක මනසට පුරුදු වුණොත් එහෙම අපි පන්න ඉස්සරහට යනවා. ඕගොල්ලෝ අද ඉඳගන්නේ මම සතර කන්මන්ත්‍රණයෙන් උදාහරණ පාඩම් කරනවා කියන එකෙන් නම් ඒක පාඩම් කරලම තමයි නැගිටින්න ඕන. අනේ මේක නම් අමාරුයි මම දෙවෙනි පාඩමෙන් පාඩම් කරනවා කියලා හිතුවොත් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනිම දේ මේ දුෂ්කර ගමන දුෂ්කරයි කියලා අඳුරගන්න. හැබැයි දුෂ්කර ගමන සතුටින් හිතට ගන්න. කිසිම මොහොතක අමාරු තැන් පන්නලා හීනයක් සැබෑ කරගන්න බෑ. අමාරු තැන් මගහැරලා හීනයක් සැබෑ කරගන්න බෑ. අමාරු තැන් අතරින් ගිහිල්ලා තමයි හීනේ හැබෑ කරගන්න පුළුවන්. ඔයාලා හදාගන්න ඔයාලටම ක්‍රමයක් අහුවෙයි ෂෝට් නෝට් හදන විදිහ, ඔයාලටම ක්‍රමයක් අහුවෙයි උත්තර ලියන විදිහ. ඒ ඔස්සේ කරගෙන යන්න. මම කියපු දේවල් අතරින් ඔලුවට ගන්න ඕනේ පළවෙනිම දේ. ඉස්සෙල්ලාම සිලබස් එකේ තියෙන අච්චුපොත සහ ප්‍රශ්න පත්‍රයේට ඒ ප්‍රශ්න හැදෙන විදිහ ප්‍රශ්න ආකෘති අඳුරගන්න. දෙක පාඩම් කරන්න මේ වගේ කාලසටහනක් අඳුරගද්දී ඒ විෂයන් වල තමන් ඉන්න මට්ටම තීරණය කරලා මේ විදිහට ඒ විෂයන් වලට තනි දවසක්ද දෙන්නේ, දවසකින් භාගයක්ද දෙන්නේ කියන එක හිතාගන්න. අනිත් එක පාඩම් කරන වෙලාව මේ විදිහට බෙදාගන්න. සහ අවසාන වශයෙන් ඕගොල්ලෝ හිතන්න ඕනේ O level pass වෙන්න නම් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අන්තිම මාසෙදි හිතන්න ඕනේ මම වැඩ කරොත් තමයි මම පාස් වෙන්නේ කියලා. පන්ති ගිය පළියට, අම්මා තාත්තා වියදම් කර පළියට, යාළුවන්ට ගොඩක් උදව් කර පළියට, ඉස්කෝලේ බාහිර වැඩ කළ පළියට ඒ නමයක් ගන්න බෑ. මේ අන්තිම මාසේ සියලුම අනවශ්‍ය දේවල් ඇතෑරලා ඒ නමය වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ නමය ආවට පස්සේ ආයෙත් ඕගොල්ලොන්ට අර බාහිර වැඩ ඔකොම දේවල් කරන්න පුළුවන්. ඔයාලට ඒ නමයක් ගන්න පුළුවන්.